රස්තිය අධිකාරිය YouTube channel එකේ සාදරයෙන් පිළිගන්නවා. අද හදිස්සියේ මායි හන්ටර් බොයි දෙන්න එකතුලා පුමුඩිය පැත්ත යන්න කියලා තීරණය කරේ. දැන් ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. කැමරාවේ බැටරි තිබුණේ නැහැ. දැන් තමයි පොඩ්ඩක් charge කරලා වීඩියෝ කරන්න ගත්තේ. තෙලුත් ගහගෙන දැන් අපි පිටත් වෙලා ඉන්නේ. ගිහිල්ලා අර එකපාරට කරකිලා හැරෙන්නේ. අපි මේක කියන්නේ හොගාන පොකුණ කියලා. ඔන්න බලන්න view එක. We like a nice view. The fucking view. මොනවා අපි යන්න බග කරන්නේ? දේ දුන්නා තියලා දැක්කද? කැමරාව නම් පේනවද දන්නේ නැහැ. අර අතන දේ දුන්නක් තියෙනවා. සූම් කරලා ඔච්චර තමයි ලාවට පේනවා දේ දුන්න. මේ වැල්ල හැදලා තියෙන්නේ නේද? පැලි රෙද්ද. මේ වාජුට ඉස්සන් ඉන්න. අර දේ දුන්නයි මම යන්න ගන්න බෑ ඔය. සිරාවට මුක්කු විදිහට දාන්නේ කකුට මුක්කු ඔව් මෙතන ඉන්න එක බෝල ගෝල ගාලා එළියට දානවා නේ අද මේ මෙතනක් තියෙනවා ඌ හාදලා හැදලා මට ටික බෝල කරලා ගන්න යයි මේ ජරා මුහුදට දාන ඔක්කොම ජරා මේ පාරවල් හදාගෙන යන්න හදන්නේ ඔහෙන්න යන්න බැරි වෙයි. පාරවල් හදාගෙන වීඩියෝ කරනවනේ. ආයි ඔළුවේ වදිනවා ඉතිත් එක්ක. ආව්. ඔය පාරනේ ආවා දැන් යන් අපි මුහුදට ගිය අවුරුද්දට පස්සේ මේ ඉන්නේ මේ තමයි අරිසිමලේ රජමහා විහාරය අලුතින් හදපු චෛත්‍ය මේක. අරිසිමලේ චෛත්‍ය. මේක රැඩ් ලස්සනයි ලයිට් දාලා තියෙදි අමුතු ලස්සනක් තියෙනවා. දැන් කියලා නෙසුත් නෑ. හින ලස්සනයි මේ පන්සල. ඇතුළට ගියා කි. ඇතුළට දැන් නම් යන්න බෑ. ඉන්න දවසක ඇතුළට ගිහලා වීඩියෝ එකක් දාන්න. මුහුදට ආවා. මේ වැලි. ආන් කැස්ටේ. හාල් වගේ. කො? ආනේ ගලක්. දෙන්න වයිස් එක. මේ වගේ. මේකට අරිසිමලයි කියන්නේ ඇයි? මේ හාල් සෝරි. වැලි නිකන් මේ හාල් වගේ ඉඳන් අරිසිමලයි කියන්නේ දෙමනේ හාල් වලට අරිසි කියලා කියන්නේ. මෙතන තියෙන
මේ තමයි අරිසිමලේ චෛත්‍ය. තුමුඩේ මේ මෙතන පෙට්ටි කඩයක් තියෙනවා. පෙට්ටි කඩෙන් මේ අපි කෑම එකක් ගත්තා. ගත්ත කෑම එක කාලා බලන්න හදන්නේ. ලස්සන විව් එකකුත් තියෙනවා. කාලා බලමු. ඉතින් බලමු. ඒක නෑ කොහොමද ගන්න තියෙන්නේ. හොඳට. 300 පාට නෑ උනාට. දැන් 200 දුන්නේ. දුන්නේ මීට වඩා දුන්නා. මඤ්ඤොක්ක තම්බලා නිකන් බෙදලා වගේ තියෙනවා.